welcome to our YouTube channel. අද vlog එක වෙනද vlogs වලට ටිකක් වෙනස්. අද තාෂිගේ birthday එක 4 වෙනි birthday එකට තාෂිගේ අපි පොඩි දේවල් ටිකක් ලෑස්ති කරලා තියෙනවා. බලමු යා මොන විදිහට මේ දේවල් කයිද කියලා දන්නේ නැහැ. කලින්ත් අපි යාගේ බර්ත්ඩේ පොඩියට සෙලිබ්‍රේට් කරා. හැබැයි එතකොට vlogs කරන්නේ නැහැනේ. මට හිතුණා ඉතින් මෙමරි එකක් විදිහට තියාගන්න. මේ පාරට ආශිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන එක vlog එකකට ගේන්න ඕනේ කියලා. දැන් ටිකක් රෑ වෙලා තියෙන්නේ. ආ හොඳටම නිදාගෙන හිටියේ. මෙච්චර වෙලා බලාගෙන හිටියා. ඒව කන්න දෙයි කියලා. තාත්තයි අක්කයි එනකන් තමයි ඉන්නේ. චූටි කේක් එකකුත් හදලා තියෙනවා. බලමු මොන විදිහට කයිද කියලා හිතා ගන්න බෑ. මොකද මෙයා ඔක්කොම එකපාර කයි කියලා මට හිතෙනවා. මම මේ විදිහට ලෑස්ති කරගත්ත ටික ඔක්කොම එක තැනකට තියාගත්තා. අපි යා කැමතිම කන්න ආසම දේවල් ටිකක් තමයි හදලා තියාගත්තේ. එයාට දැන් තේරෙනවා මොනවා හරි කෑමක් තියෙනවා. එයා හොරෙන් කන්නත් බලනවා. මම එහෙට මෙහෙට යනකන් ඉඳලා එයාට ඕනේ දැන් මේක එකපාර ඔක්කොම කන්න. මම යනකන් ඉඳලා හිමීට ආයක කන්න තමයි බලන්නේ. සැරින් සැරේට මම යනවාද කියලා තමයි බලන්නේ. මම ගිහින් එනකොට චූටි කේක් කෑල්ලක් කාලත් එක්ක මට වහලා එන්න බැරි වුණා. මේ ටික තමයි ඉතින් අපි ලෑස්ති කරගත්තේ තාෂිගේ බර්ත්ඩේ එකට. තව ටිකකින් අපි ඉතින් මේ ඔක්කොම මෙයාට කන්න දෙනවා. දැන් ඉතින් බලාගෙන ඉන්නවා මෙතන තියෙන කැම ටික යාට කන්න දෙනකන්. එයාට දැන් තේරිලා තියෙන්නේ මොනවා හරිම දෙයක් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ කියලා. ඒකයි මේ විදිහට එතෙන්ට වෙලාම බලාගෙන ඉන්නේ. දැන් ඉතින් මේ ටික කන්න දෙන්න තමයි හදන්නේ. බලමු කොහොම කයිද කියලා. අර ඉතින් එයා පිළිවෙලකටම කන්නේ නැහැ. එම ඔක්කොම එකපාර කන්න තමයි එයා බලන්නේ. බලමු කොහොමද කන්නේ කියලා. දැන් උනත් පුදුම හදිස්සියක් තියෙන මේ ටික ඔක්කොම කන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. අපි වෙනදට නම් මේ විදිහට කේක් දෙන්නේ නැහැ. හැබැයි යා හරි කැමති කේක් කන්න. මොකද අපේ අක්කා කේක් හදනවානේ. එතකොට සැරින් සැරේට එතෙන්ට ගිහිල්ලා අර වැඩෙන කේක් කුරු ටික සේරම කනවා. කේක් දෙන්න හොඳ නැහැ. ඉතින් අදට විතරක් මේ විදිහට දුන්නා. මෙහෙම තමයි ඉතින් කන්න පටන් ගත්තේ. මේක ඔක්කොම ඉතින් ඉවර වෙනකම් මෙයා කෑවා. මං හිතනවා කෙනෙක්ට මේ vlog එක සමහර විට විකාරයක් විදිහට පේන්න පුළුවන්. හැබැයි කවුරුත් ජජ් කරන්න යන්න එපා මේක. අපි තාෂිට ගොඩක් ආදරෙයි. අපේ ගෙදර හැමෝම එයාට අපි ගෙදර කෙනෙක්ට වගේම තමයි සැලකන්නේ. අපි සතුන්ට ගොඩක් ආදරෙයි. මම දන්නවා ගොඩ දෙනෙක් සතුන්ට එහෙම ගොඩක් ආදරෙයි. කන්න බොන්න දෙනවා. හොඳට සලකනවා සතුන්ට. එහෙමයි තමයි ගොඩාක් ඉන්නේ පොඩි පිරිසක් හැරෙන්න. මට කියන්න තියෙන්නේ අකමැති අයට සතුන්ට ගහන්න කරන්න යන්න එපා. කන්න දෙන්න බැරි වුණත් ඒ සතුන්ට සලකන්න කැමති කෙනෙක්ට ආදරය කරන්න කන්න බොන්න දෙන එක වළක්වන්නත් එපා. ගහන්න නැතුව අකමැති නම් මුකුත් නොකර ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ගොඩ දෙනෙක් සතුන්ට ආදරේ සතුන්ට කැමති. එහෙම තමයි කියලා මම හිතනවා. ඔයාලත් එහෙම ඇති කියලා මම හිතනවා. අපේ තාෂි අපි කියන වචන වලින් හොඳටම දන්නේ ඉඳ ගන්න කියන එකයි කන්න කියන එකයි තමයි. ඒ දෙක තමයි හරියටම කරන්නේ. කන්න කියලා කිව්වොත් ටක් ගාලා එනවා. වෙලාවක් අදාළත් නැහැ. පේනවනේ දැනුත් හොඳටම දෙන හැම එකම කන විදිහ. වෙන නම් කියන කිසිම දෙයක් ලොකුවට අහන්න කැමති නැහැ. කීව පාරක්ම කියලා බලෙන් මොනවා හරි දෙයකට ඇදගෙන ගියොත් තමයි තාෂිව එන්න කියලා
කන්න කිව්වොත් කතා කරන තප්පරයටම දුවගෙන එනවා මොනවා හරි කන්න දෙනවා නම්. යෝගට් තමයි රාශි කන්න කැමතිම. යෝගටුයි චිකන් ඒ දෙක තමයි රාශි කන්න කැමතිම. මේක මම තව චූටි දෙයක් කියන්නම් මං. අපේ channel එකේ subscribersලා 100 complete වෙලා තියෙනවා. 100 ගාණක් ඉන්නවා දැන්. ඇත්තටම අපේ vlogs බලලා අපේ channel එකට එකතු වෙන ඔයගොල්ලන්ට thank you so much කියලා මං කියනවා. මොකද මට මුලින්ම තිබුණු ටාගට් එක තමයි channel එකේ 100 දෙනෙක් හදාගන්න එක. ඇත්තටම මට සතුටුයි ඒක complete වෙලා තියෙනවා. අපේ වීඩියෝස් බලලා ලයික් කරපු කමෙන්ට් කරපු මම නොදන්න අය ලස්සන කමෙන්ට්ස් දාලා තියෙනවා. මට ඒ කමෙන්ට් බලනකොට කියවනකොට ගොඩක් සතුටුයි. ඇත්තටම thank you. ඒ කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මෙච්චරද සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නේ views ගිහින් තියෙන මෙච්චරයි හොඳට මදිනේ මේ channel එක කියලා. හැබැයි මේක හිමීට යන ගමනක්. මට ඇත්තටම සතුටුයි 100 complete වෙච්ච එකට. ඒකයි මම ඔයගොල්ලන්ට thanks කරන්න හිතුවේ. මගේ vlogs බැලුවට දැන් තාෂික චූටි කාලේ ෆොටෝස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඒ තිබුණේ රාශිකේ මාස 2ක 3ක වගේ කාලෙදි ගත්ත ෆොටෝස් ටිකක්. එහෙනම් ඉතින් මේ විදිහට තමයි රාශිකේ බර්ත්ඩේ එක ඉවර වුණේ. මම කිව්වනේ ආ කැමරි ටික ඔක්කොම එකපාර කාලා දානවා කියලා. විනාඩි 10ක්වත් ගියේ නෑ යාට කැමරි ටික ඔක්කොම කන්න. එහෙනම් ඉතින් මේ විදිහට තමයි බර්ත්ඩේ vlog එක ඉවරුනේ රාශිකේ. අදට මම මෙතනින් vlog එක end කරනවා. තවත් ලස්සන vlog එකකින් හම්බෙමු. bye.